කෝල් ගන්න ෆෝන් එකේ සල්ලි නැහැ. තාත්ත කැපුණා නේ කඩන්න ගියා. පේරම නැතනින් ආන් හැරුණා අර ළමයා. සුදුනෝනේ කීවා. දෙකේ යන්න කියන්න උඹ. අනේ මන් දන්නේ මොකද දෙන්නේ. ඉක්මනට ගිහලා අතර. මගේ නම්බරේ නෑ. කීයට කතා කරන්න අප්පා පාරේ කියලා. ඕන් දාකුවා. බලන්නකෝ යන්න කිව්වා. දැක්කද යන්න කිව්වා. කවුද කිව්වේ? කවුද යන්නේ? කවුද යන්න කිව්වා? අම්මා කිව්වේ ඒක තමයි කඩනවා කියලා බලන්න කියලා. ඒක තමයි නැන්ද හොර කන් එන්නේ. නෑ ආච්චි කිව්වේ මටත් ඊට පස්සේ දෙතුන් පාරක් ඇහෙනවා නිකන් ඇතුලේ සොරසොර ගානවා. ඇත්තට අක්ක බලන්නේ නෑනේ අපිත් ඔහෙ යනවනේ උතනේ. අම්මට කිව්වා එහෙ යන්නත් එපා ගොඩේ. වීඩියෝ කෝල්. හරි 100ට කිව්වා. ඔව්. බලන්නකෝ අක්ක 4:00 වෙනකොට මේක ඇවිල්ලා තියෙන්නේ. වැඩි කියන්නේ මෙතනම ඉන්නේ. නෑ ඒක එහෙම මරන්නේ. ඒක එහෙම මරන්නේ නෑ. දැන් ඔය යන්න කිව්වේ වෙන එකෙන් නම් දීලා අරිනවනේ. දැක්කද අක්බෝ කවුද ඔක්කොම දැක් අයියා හැරවනවා නේ එතුමා යහනට ගිහිල්ලා අප්පටි අරින්න අක්බෝ ආවා හතර හමාට ඇවිල්ලා වත්තේ සද්දය ඇහුණා ඒ පෙන්නන්න රක්ක ඉන්න හදන්නේ වනජීවිතේ කට්ටි ඉන්නවද බලන්නකෝ. ඒ පැත්ත. කොහමද නැගිටර එක්කනෙන්ද? රෝස් ගාලා මේ එක පාට ආවොත් බයට මොරු අයියා දෙතන ඉන්නේ නන්දිලා මම මේ බාපලා ගියේ ගාව ඉන්නේ ගෙදර අදත් බඩ පුරවන යන්න ඇවිල්ලා අයිකෝ එතු ඒ අක්බෝ බලන්නේ නැද? එන්න ආවුත් එහෙම මොන දෙන්නද කියන්නේ අර මොකද්ද වරහෙට යන්නකෝ යන්න වරහෙට
මුලේ නෑ. ඔය කට්ටිය යන්න හට්ට. ආ. ඕමදනේ රතින්න පැත්තට හැරුණා. දැන් යනවා මෙහෙට. පැන්න.